විශේෂයෙන්ම මේ තායිලන්තයේ මේ ඉලෙක්ට්‍රික් බඩු ගොඩක් දුරට ගාණ අඩුයි. දැන් හදලා බලුවොත් එහෙම මේ ටීවී එක ගාණ රුපියල් 6000 රුපියල් කියන්නේ බාත් 6490 පුළුවන් දැන් මේ ෆෑන් එක 1490ට. දැන් ඒක අටින් ගුණ කරොත් එහෙම අපිට එන්නේ මේ සාමාන්‍ය ගාණක් තමයි අපිට ලංකාවේ මුදලින් බලුවොත් එහෙම ඉන්නේ. සුපර් මාකට් එකක් තායිලන්තේ තියෙනවා. සුපර් මාකට් එකේ කොහොමද හාල් වල ගණන් කියලා තමයි අපි මේ බලන්නේ. 119යි 139යි ඊට පස්සේ 179යි සාමාන්‍යයෙන් මේ මෙතන තියෙන්නේ පහේ පැකට් වගේ තමයි තියෙන්නේ. එතකොට 155 මම හිතන්නේ මේ එක එක හාල් වර්ග එහෙම තමයි මේ තියෙනවා ඇත්තේ. 169යි මේ එක වර්ගයේ හාල් තමයි මේ සුපර් මාකට් එකේ තියෙන්නේ. පොඩි පොඩි පැකට් තියෙනවා. 85යි 105යි පොඩි පොඩි ගණන් වලටත් සාමාන්‍යයෙන් හාල් ග්‍රෑම් කිලෝ එක වගේ පැකට් මං හිතන්නේ තියෙන්නේ 85යි එහෙම ගන්නක් තියෙනවා. මේක එක වර්ගයේ හාල් වල. ඉතින් තායිලන්තයේ සුපර් මාකට් වල හාල් වල ගණන් ඒ වගේ තමයි මේ සුපර් මාකට් එකේ තියෙන මේ එක එක සෝස් වර්ග. මේ සෝස් වර්ග වල ගණන් තමයි තියෙන්නේ. ඉතින් මේවත් 8.5න් වැඩි වෙනවා. ඒ කියන්නේ බාත් තමයි මේ රටේ භාවිතා වෙන මුදල. ඉතින් ලංකාවේ මුදලින් බැලුවොත් එහෙම බාත් එකක් රුපියල් 8.50ක් වගේ වෙනවා. 7.50ක් වගේ මුදලක් තමයි වෙන්නේ. එතකොට මේ 115 තියෙන එක 8.5න් වැඩි වෙන්නේ. එතකොට තමයි අපිට මේක හරි ගාන අපේ ලංකාවේ මුදලේ එන ගාන අපිට හොයාගන්න පුළුවන්කම හැකියාව ලැබෙන්නේ. පොල් තෙල් ඉතින් විවිධාකාර වන්නා වූ දේවල් ඉතින් මේ සුපර් මාකට් එකේ තියෙනවා. ඉතින් අපිට ඇවිල්ලා අරගන්න පුළුවන්කම හැකියාව තියෙනවා. මේ මොනවද තියෙන්නේ? කව්පිය වෙන්නේ 44යි.
එක එක වර්ගයේ කෑම ಜಾති තියෙනවා. ඉතින් තෙල් වර්ග තියෙනවා 58යි. එතකොට 58යි කියලා කියන්නේ කීයද? එකත් 8.5 වැඩි වෙන්න ඕනේ. පොල් තෙල් වර්ග. ඉතින් මේ පැත්තේ තියෙන තනිකරම ඒවා. ඒ වගේම කීයද? 359. 789 යන්න භාවිතා කරන බාණ්ඩ තියෙන තරක් තමයි මේ සුපර් මාකට් එක ඇතුලේ නැති දෙයක් නෑ. හැමදේම තියෙනවා. අත්‍යවශ්‍ය තමන්ගේ නිවසට අත්‍යවශ්‍ය කරන සියලු බඩු බාණ්ඩ මේ සුපර් මාකට් එක ඇතුලෙන් අපිට ගන්න පුළුවන්කම හැකියාව ලැබෙනවා. තායිලන්තයේ තියෙන මේ සුපර් මාකට් වල මාළු විකුණන්න තියෙනවා, මාළු තියෙනවා, මස් තියෙනවා. ඉතින් මේ 135 කියලා තියෙන කිලෝ එකද දන්නේ නැහැ. අහලා බලන්න ඕනේ මේ මොනවද කියලා. මාළු. ඒ වගේම මේ තියෙන ඉස්සු 389. මේ මස් වර්ග. මේ වගේ තමයි තායිලන්තයේ දැන් මේ සුපර් මාකට් වල තියෙන මේ අරක්කු වර්ග තමයි මේ තියෙන්නේ. ඉතින් මේ අරක්කු එක එක වර්ගයේ අරක්කු තියෙනවා. 499. ඒකට මේ කටින් වැඩි වෙන්න ඕනේ. ඒක තමයි අපිට මේකේ හරි ගාන බලා ගන්න පුළුවන්කම හැකියාව ලැබෙන්නේ. මේ බියර් වගේ දේවල් තමයි මේ තියෙන්නේ. 699. කොහොමද දැන් ඉතින් ඕගොල්ලෝ ගාන හදලා බලන්න කොහොමද කියලා. 115. 115 කියලා කියන්නේ ඉතින් රුපියල් 10කට වගේ කිට්ටු වෙන්න එනවා මේ බෝතල. ඉතින් මේක ඇතුළට යන්නේ නැහැ. ඉතින් පොඩ්ඩක් 55ට තියෙනවා, 43ට තියෙනවා, 65ට තියෙනවා. මම හිතන්නේ මේ විදියට වර්ග එක එක જાති වර්ග වෙන්නේ නැති. විශේෂයෙන්ම මේ තායිලන්තයේ මේ ඉලෙක්ට්‍රික් බඩු ගොඩක් දුරට ගාන අඩුයි. දැන් හදලා බලුවොත් එහෙම මේ ටීවී එක ගාන රුපියල් 6000 රුපියල් කියන්නේ බාත් 6490. ඉතින් මේ කටින් වැඩි කරලා බලුවොත් එහෙම ලංකාවේ මුදලට වඩා බොහෝම අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ. 11000යි 9999. ඉතින් එහෙම ඒවා ගණන් ගොඩාක් දුරට අඩුයි. 20000යි 16000යි 10490යි. ඉතින් එහෙම තමයි ගණන්. මේ ටීවී එක 7999. මේ කටින් වැඩි 8.5 වැඩි වෙන්නේ. තායිලන්තයේ ගොඩක් දුරට මේ ඉලෙක්ට්‍රික් බඩු වල ගාන අඩුයි. 89. ලංකාවේ ගානට වඩා ගොඩාක් අඩු ප්‍රමාණය තමයි මේ ඉලෙක්ට්‍රික් බඩු වල ගණන්. ඉලෙක්ට්‍රික් බඩු ගත්තොත් එහෙම ගොඩක් දුරට ලංකාවේ මුදලට වඩා ගොඩක් දුරට අඩුයි. මේ සාමාන්‍ය දැන් මේක ඇවිල්ලා ගොඩක් දුරට මේක සුපර් මාකට් එකක් නේ. දැන් බලුවොත් එහෙම දැන් එළිය සාමාන්‍යයෙන් අපිට ගන්න සමහරක් තව තැන් තියෙන්න පුළුවන් ඊටත් වඩා අඩුවට ගන්න පුළුවන් තැන්. දැන් මේ ෆෑන් එක 1498යි. මේක අතින් ගුණ කරොත් එහෙම
අපිට එන්නේ මේ සාමාන්‍ය ගානක් තමයි අපිට ලංකාවේ මුදලින් බැලුවොත් තියෙන්නේ. මේ ෆෑන් එක 1678යි. මේ ලොකු ෆ්‍රිජ් එක 11790යි. මේ 13000යි. 13490යි. මේ ෆ්‍රිජ් එක බැලුවොත් එහෙම මේකත් 8න් ගුණ වෙන්න ඕනේ. ඉතින් මේ වගේ විශාල ෆ්‍රිජ් 10990යි. 17990යි. 16190යි. 19990යි. ඉතින් ලංකාවේ බැලුවොත් එහෙම මේක 8.9 8.5 වගේ ගුණ වුණොත් අපිට ගාන හොයාගන්න පුළුවන්. මේක 19990යි. තව අපිට තියෙන 6690යි, 6990යි, 7990යි, 10290යි. එහෙනම් ප්ලග් පොයින්ට් 235යි. 490යි. මොකද 490 කියන්නේ 5000කටත් අඩු මේ ෆෑන් එක. මිනි ෆ්‍රිජ් තියෙනවා. මිනි ෆ්‍රිජ් වල 2590යි. දැන් 2000ක් කියලා ගත්තොත් එහෙම 2008න් ගුණ කරොත් එහෙම අපිට මේ ෆ්‍රිජ් එකේ ගාන හොයාගන්න පුළුවන්. ඒක 16000ක් එතකොට 20000ක් වගේ මුදලකට තමයි අපිට මේ ෆ්‍රිජ් එක ගණනය කරන්න පුළුවන් ලංකාවේ මුදලට අනුකූලව. ඉතින් මේ ෆ්‍රිජ් එක මේ 3790යි. මේක 3000 ගාණක්. ඉතින් මේක 4860. මේකේ පොඩි ෆ්‍රිජ් එකක් තමයි 5390යි. 7990යි. ඉතින් මේ වොෂින් මැෂින් එක ඔක්කොම 8.5 පහෙන් වැඩි වෙනවා. ලංකාවේ විතර හොයාගන්න. ඉතින් මේ බලන්න මේ වොෂින් මැෂින් එක 13990යි. 13990යි කියන්නේ ලංකාවේ මුදලේ. ඒකම තමයි තායිලන්තයේ එළවලු. එළවලු වල ගණන් බැලුවොත් එහෙම වට්ටක්ක තියෙනවා 35යි. කොහොමද දන්නේ කිලෝ එක 35යිද දන්නේ? මේක වැඩි වෙන්න ඕනේ 8.5යි. රටලුණ තියෙනවා. අල තියෙනවා. නිලුණු තියෙනවා. බත්තල. කොළ වර්ග. එහෙම තියෙනවා. ඊට පස්සේ ගියාම සලාද තියෙනවා. කොළහයි. මේ මොනවද? මාළු දිස්. කීයද ගන්න? 16. පස්සේ අවුමිරිස් තියෙනවා 21යි. කොච්චි. 7යි 8යි 10යි 6යි 55යි. ඒක බිස්කට් කැන්ඩි වර්ග. ඒක ඉතින් පළ එළවලු වර්ග තමයි තියෙන්නේ. කීයද? කැරට් 55යි. තොර මේක අටින් වැඩි වෙන්න ඕනේ. ඒක එළවලු වර්ග තමයි විතර තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙනවා අන්නාස තියෙනවා 42යි. 69යි. දොඩම් තියෙනවා දොඩම් 69යි.
පොඩි ළමයින්ට අවශ්‍ය කරන එක සබන් ෂැම්පූ ඊට පස්සේ ඔයිල් වර්ග තමයි තියෙන්නේ. කසිය සකුරා බේබි like white sakura. Burusu dina. Burusu තනක 38යි. Deodorant. 149යි. දත් බෙහෙත් 57යි. perfume. Display වගේ දේවල්. මේවා 99යි 185යි ඉස්සටත් තියෙන්නේ 155යි. ඒක බාර. ඒකත් තමයි මේ. පොඩි දරුවන්ට තියෙන පැන්සල් දවස් ගියාම මාකර් පොත් පැන්සල් පෙට්ටි 10යි 25යි 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 पड़ी गड़ा सिपाही गए तो मैं आटे में डी नाटा जैसे तो बड़ा भाई लंका इधर पटे नहीं प्लग पॉइंट 3 कसी अनु नामे बैटरी के वाहन वाला आवश्यक देवाल कसी अनु नामे कसिया सेंट्रल फ्लिंक्लावो Okay. से बात देसी है नहीं देखिए बॉडी ला में दिया